ආයිබෝවන් සාදරයෙන් පිළිගන්නවා අද දවසේ අපේ මේ ගැඹුරු විමසුමට අපේ අතට අද ලැබිලා තියෙන්නේ බෞද්ධ සාහිත්‍යයේන හරිම සුවිශේෂී කතාවක් ගැන සටහන් කිහිපයක්. මේක තමයි කරාදිය ජාතකේ. සාමාන්‍යයෙන් ජාතක කතාවක් කියවම අපේ ඔළුවට එන්නේ සමහර වෙලාවට සරල උපදේශයක් වටේ දෙයක්. ඒත් මේ කතාවේ මූලාරම්භය ඊට වඩා ටිකක් සංකීර්ණයි වගේ නේද? බුදුන් වහන්සේ මේක දේශනා කරන්නේ තමන්ගේ අවවාද කොහෙත්ම පිළිනොගන්න හිතුවක්කාර භික්ෂුවක් අරමුණු කරගෙන. ඉතින් අද අපි අරමුණ වෙන්නේ මේ කතාවේ මතු පිටින් පේන අර්ථයට වඩා ගැඹුරට යන එක. ඔව් ඒක හරිම වැදගත් කාරණයක්. ජාතක කතා කියන්නේ නිකම්ම ළමා කතා නෙවෙයි නේද? ඒවා හරියට කාලතරණය කරලා කරන මනෝවිද්‍යාත්මක විශ්ලේෂණ වගේ. බුදුන් වහන්සේ කෙනෙක්ගේ වර්තමාන හැසිරීමක රටාවක් දැක්කොත් ඒකේ මූලය හොයාගෙන අතීත භවයකට යනවා. මේ කතාවේදී අවවාද නොපිළිගැනීම කියන එක ඒකේ එක් භවයකට සීමා වුණු දෙයක් නෙවෙයි කියලා පෙන්නනවා. ඒක පුරුද්දක්. ඒ කියන්නේ පුරුද්දක් විදියට දිගින් දිගට මෙන දෙයක් බව පෙන්වා දෙනවා. එහෙනම් අපි මුලින්ම වර්තමාන සිදුවීමෙන්ම පටන් ගමු නේද? මේ කතාව දේශනා කරන්න හේතුව මොකක්ද? මූලාශ්‍රවල කියවෙන්නේ දෙව්රම් විහෙරේ හිටපු මේ භික්ෂුව ගැන. එයාගේ ස්වභාවය මොන වගේද? එතුවාගේ ස්වභාවය තමයි pāli වචන වලින්ම කිව්වොත් අවචනීය සහ අදෝවචස්සකර. සරලවම කිව්වොත් කියන දේ අහන්නේ නැහැ. අවවාදයක් දුන්නොත් ඒක පිළිගන්නේ නැහැ. තමන්ගේම මතේ ඉන්නෝ. ඉතින් අනිත් භික්ෂූන් වහන්සේලා මේ ගැන බුදුන් වහන්සේට දැන්නුවාම උන්වහන්සේ භික්ෂුව කැඳවනවා. මෙතනදී තමයි හරිම රසවත් දෙබසක් ඇති වෙන්නේ. බුදුන් වහන්සේ කිලින්ම අහනවා ඇත්තෙන්ම ඔබ අවවාද නොපිළිගන්නා කෙනෙක්ද කියලා. ඒ භික්ෂුව ඒක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. එසේය භාග්‍යවතුන් වහන්සේ කියලා පිළිගන්නවා ඒක. ඒක පුදුම අවංකකමක් නේද? ඒකෙන් පේනවා එයා තමන්ගේ දුර්වලකම දන්නවා. හැබැයි ඒක වෙනස් කරගන්න උමනාවක් සමහර විට හැකියාවක් නැහැ. මෙතනදී බුදුන් වහන්සේගේ ප්‍රතිචාරය තමයි වැදගත්ම. උන්වහන්සේ දෝෂාරෝපණය කරන්නේ නැහැ. දඬුවම් කරන්නේ නැහැ. ඒ වෙනුවට කියනවා මේක ඔයාගේ මේ ආත්මේ විතරක් තියෙන දෙයක් නෙවෙයි. ඔයා මීට පෙරත් මේ වගේම අකීකරුකම නිසා ජීවිතේම නැති කරගත්ත කියලා. ඒක චෝදනාවක් නෙවෙයි. ඒක හරියට කෙනෙක්ට කණ්ණාඩියක් අල්ලලා එයාගේ ඇත්ත ස්වභාවය පෙන්නනවා වගේ දෙයක්. ඒ කණ්ණාඩිය තමයි අතීත කතාව. ඒකෙන් අපිව සියවස් ගාණක් අහුර අරගෙන යනවා. සම්පූර්ණයෙන්ම වෙනස් ලෝකයකට. මිනිස්සු ලෝකයට නෙවෙයි. සත්ත්ව ලෝකයකට. ඔව්. අපි ඒ කතාවට පිවිසමුද? අනිවාර්යෙන්ම කතාව අපිව අරගෙන යන්නේ අතීත බරණැස් නුවරට නුදුරු වනාන්තරයකට. ඒ කාලේ අපේ බෝසතාණන් වහන්සේ මුව යෝනියේ ඉපදිලා දහස් ගණනක මුව රංචුවක නායකයා විදියට ඉන්නේ. නිකම්ම නායකයෙක් නෙවෙයි. නෑ. හරිම ප්‍රඥාවන්ත තමන්ගේ රංචුවේ ආරක්ෂාව ගැන නිතරම හිතන කෙනෙක්. ඉතින් මේ සාමකාමී පරිසරයට කතාවේ කේන්ද්‍රීය ගැටලුව එකතු වෙන්නේ කොහොමද? ඒකට හේතු වෙන්නේ බෝසතුන්ගේ සහෝදරිය. ඒ කියන්නේ මුව දෙනක්. එයා තමන්ගේ පුතාව මුව පැටවාව අරගෙන බෝසතුන් හමු වෙන්න එනවා. ඇවිත් හරිම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා. මේ ඔබ වහන්සේගේ බෑණෙනුවන් කරුණා කරලා මොහුට ජීවත් වෙන්න අවශ්‍ය මෘගමායම් උගන්වන්න කියලා. ඔය මෘගමායම් කියන වචනේ ඇහුනම මට නම් ඉදෙන්නේ මොකක් හරි කපටි හොර වැඩ වඩයක් කියලා. ඒත් මෙතන අර්ථය ඊට වඩා ගොඩක් ගැඹුරුයි නේද? හරියටම. ඒක තමයි වැදගත්ම තැන. මෘගමායම් කියන්නේ හොරකම් කරන උපක්‍රම නෙවෙයි. ඒකෙන් අදහස් වෙන්නේ වනාන්තරයේ කියන මේ භයානක ලෝකයේ ජීවත් වෙන්න අවශ්‍ය සියුම් දැනුම. ඒ කියන්නේ දඩයක්කාරයෙකි උගුලක් අඳුරගන්නේ කොහොමද? අනතුරක සුවඳක් ආවම හැසිරෙන්න ඕන කොහොමද? උගුලකට අහු වුණොත් මැරුණා වගේ රඟපාලා බේරෙන්නේ කොහොමද? මේ වගේ ජීවිතයත් මරණයත් අතර තීරණාත්මක උපක්‍රම තමයි මෘගමායම් කියන්නේ. ඒක හරියට වනාන්තරයේ සර්වයිවල් ගයිඩ් එක වගේ. ඒක තමයි. ඒ කියන්නේ ඒක නිකම්ම පාසල් අධ්‍යාපනයක් නෙමෙයි ජීවිතය රැකදෙන ප්‍රායෝගික ශිල්පයක්. ඉතින් බෝසතාණන් මේ ඉල්ලීම බාර ගන්නවා. ඔව් බාර ගන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ශිෂ්‍යයා කොයි වගේ කෙනෙක්ද? ශිෂ්‍යයා තමයි කතාවේ නියම ප්‍රශ්නය. බෝසතාණන් කියනවා හොඳයි මම උගන්වන්නම් નિયમિત වෙලාවට අවිත් ඉගෙන ගන්න කියලා. නමුත් මේ මුව පැටවා තරුණකමේ මදෙන් තමන්ගේ වේගය ගැන තියෙන උඩඟුකමෙන් මත් වෙලා ඉන්නේ. ඔව්. එයා හිතනවා මාව කාටවත් අල්ලන්න බෑ මම හරිම වේගවත්. මේ වගේ නීරස පාඩම් මට මොකටද කියලා. ඒක හරියට නූතන කාලේ තියෙන ඩනින් ක්‍රූග ආචරණය වගේ නේද? තමන්ගේ නොහැකියාව කොච්චරද කියලා තීරුම් ගන්න තරම්වත් දැනුමක් නැති එක.
ඉත්තාම හොඳ ගැළපීමක්. ඒක තමයි මෙතන වෙන්නේ. බෝසතාණන් එන්න කියන වෙලාවට එයා එන්නේ නැහැ. නේ. යාළුවොත් එක්ක සෙල්ලම් කරන්න යනවා, දුවලා පනිනවා, වනේ තමන්ගේ හයිය පෙන්නනවා, පළවෙනි දවස මග හරිනවා, දෙවෙනි දවස මග හරිනවා. මේ විදියක. මේ විදිහට එක දිගට දවස් 7ක්, අවස්ථා 7ක්ම එයා මග හරිනවා. හැම දවසකම බෝසත් මුවරජු බලාගෙන ඉන්නෝ, ඒත් ශිෂ්‍යයා එන්නේ නැහැ. ශිෂ්‍යයා එන්නේ නැහැ. ඉතින් මේ ඉගෙනීම ප්‍රතික්ෂේප කරපෝ Taman ගැන ඕනෑවට වඩා විශ්වාසයක් තිබුණු මුව පැටවාගේ ඉරණම. ඒක තීරණය වෙන්නේ කොහොමද? මම හිතන්නේ අපිට ඒක ටිකක් දුරට හිතා ගන්න පුළුවන්. ඒක තමයි කතාවේ කේදවාචකය. දවසක් මේ මුව පැටවා වනයේ තනියම සැරිසරනකොට දඩයක්කාරයක් අටවපු මලක. ඒ කියන්නේ පාවුගලක. පාවුගලක අහුවෙනවා. ඒක එකපාරටම කකුල වටේ තද වෙනවා. එයා තඟලනවා අදිනවා. ඒත් ඒකෙන් ගැලවෙන්න ක්‍රමයක් නැහැ. වේදනාවෙන් කෑ ගහනවා. ඒ මොහොතේ යාට තමන් මගහැරපු පාඩම් මතක් වෙන්නේ නැති නේද? උග්ගුලකින් බේරෙන්නේ කොහොමද කියන්නේ වටිනා දැනුම. අනිවාර්යෙන්ම. ඒ මොහොතේ තමයි යාට තමන් කරගත්ත මෝඩකමේ තරම තේරෙන්නේ. ඒත් ඒ වෙද්දි පරක්කු වැඩි. දඩයක්කාරයාගේ පුතා ඇවිත් කෑ ගහන මුව පැටවව මරලා මස් ටික අරගෙන යනවා. තමන්ගේ උඩංගුකම, අකීකරුකම ඒ නිසා යාට ජීවිතයෙන් වන්දි ගෙවන්න සිද්ධ වෙනවා. හරිම දුක්බර අවසානයක්. මේ අතරේ කිසිම දෙයක් නොදන්න මුව පැටවගේ අම්මා මුව දෙන තමන්ගේ පුතා ශිල්ප ඉගෙනගෙන දක්ෂයෙක් වෙලා ඇති කියලා හිතාගෙන බෝසතුන් හමු වෙන්නෙනවා. ඒ මොහොත හරිම සංවේදී එකක් වෙන්න ඇති. ඒක කතාවේ හදවතටම වදින තැනක්. ඇය ඇවිත් හරිව සතතින් අහනවා. මාගේ පුතාට මෘගමායා මිගැන්වුවාද? ඔහු දැන් දක්ෂයෙක්ද කියලා. ඇගේ බලාපොරොත්තුවේ ප්‍රශ්නෙන් පේනවා. මෙතනදී බෝසතුන් දෙන පිළිතුර ඊටාම ගැඹුරුයි. ඒකේ තරහක් නැහැ. ඒත් දැඩි කලකිරීමක් සහ යථාර්ථය තියෙනවා. එතුමා මොකද්ද කියන්නේ? එතුමා කියනවා ඔබේ පුතාට ඉගෙන ගන්න කිසිම උවමනාවක් තිබුණේ නැහැ. "ඔව් අවවාද පිළිගත්තේ නැහැ. කරාදිය නම් වූ මුලින් සහ අගින් වක් වූ පදයකට අකුරු 8ක් ඇති වංකාති වංක නම් වූ අවවාද 7ක්ම කඩ කළා." එබඳු අවවාද නොපිළිගන්නා කෙනෙකුට තවදුරටත් උගන්වන්න මට කිසිම උවමනාවක් නැහැ කියලා. ඔය කරාදිය සහ වංකාදි වංක කියන වචන ඒක ටිකක් පැහැදිලි කරමු. ඒකෙන් අදහස් කරන්නේ මොන වගේ උපදේශ මාලාවක්ද? වංක කියන්නේ නැද්ද කියන එකනේ. හරියටම. ඒක නිකම්ම වචන සෙල්ලමක් නෙවෙයි. ඒකෙන් සංකේතවත් කරන්නේ උපදේශවල ස්වභාවය. ජීවිතයේ තියෙන උගුල් ප්‍රශ්න ඒව කෙලින්නේ නෑ. ඒව වක්‍රයි, සංකීර්ණයි. ඉතින් ඒවයින් බේරෙන්න අවශ්‍ය උපක්‍රමත් කෙලින් සරලේව වෙන්න බෑ. ඒවත් වක්‍ර වෙන්න ඕන, කපටි වෙන්න ඕන, සියුම් වෙන්න ඕන කියන්නේ. out of the box හිතන්න ඕන. ඒක තමයි. මුව පැටවා ප්‍රතික්ෂේප කළේ ඒ වගේ සංකීර්ණ බුද්ධිමත් චින්තන ක්‍රමයක්. බෝසතුන්ගේ පිළිතුරෙන් පේනවා ඉගැන්වීමට ගුරුවරයා කොච්චර කැමති වුණත් ශිෂ්‍යයාගේ පැත්තෙන් ඉගෙනීමේ සූදානමක් නැත්නම් ඒ උත්සාහය නිෂ්ඵලයි. නිෂ්ඵලයි කියන එක ගුරුවරයාටත් සීනාවක් තියෙනවා. ඒක ඊටම පැහැදිලි. ඉතින් මේ අතීත කතාවෙන් බුදුන් වහන්සේ නැවට වර්තමානයට එනවා. දැන් තමයි උන්වහන්සේ මේ චරිත ටික අර අකීකරු භික්ෂුවට ගාලපලා පෙන්වන්නේ. දැන් තමයි මුළු දේශනාවෙම උච්චතම අවස්ථාව එන්නේ. බුදුන් වහන්සේ දේශනා කරනවා එදා ඒ අකීකරුකමක් නිසා උගුලක පැටලී මියගිය මුව පැටවා තමයි අද මේ අවවාද නොපිළිගන්නා ඔබ. ඒක අර භික්ෂුවට හිතට කොහොම වදින්නේ නැත්තද? ඒ වගේම අනිත් චරිත මව සහ බෝසත් මුවරජු පුතාව භාර දීපුවේ සෙනෙහවන්ත මව ඒ මුව දෙන පසු කාලයක උපුල්වන් මහා රහත් තෙරණිය බවට පත් වුණා කියලා දේශනා කරනවා. අවසානයේදී අවවාද දුන් ප්‍රඥාවන්ත මුවරජු එදා බෝසතාණන් වනාහි තිලෝක ගුරු සම්මා සම්බුදු රජු මම මිවි කියලා බුදුන් වහන්සේ තමන්ම හඳුන්වා දෙනවා. ඔන්න ඔය ගැලපීමෙන් තමයි මුළු කතාවෙම. අසල් අදහස එකට එකතු වෙන්නේ නේද? ඒකෙන් කියවෙන්නේ මේක නිකම්ම එක වරදක් නෙමෙයි. පුනරාවර්තනය වෙන රටාවක්. රටාවක් කියන එක. හරියටම. ඒ වගේම ප්‍රතිවිපාකවල බරපතලකමත් වෙනස්. එදා අහිමි වුණේ එක බෞද්ධික ජීවිතයක්. අද ඒ අකීකරු ස්වභාවයමයි මේ භික්ෂුවගේ විමුක්ති මාර්ගයට. ඒ කියන්නේ සසර දුකින් නිදහස් වෙන්න තියෙන අවස්ථාවට බාධාවක් වෙලා තියෙන්නේ. ඒක ඇත්ත. එදා ගුරුවරයා වුණේ බෝසතාණන්. අද ගුරුවරයා වෙලා ඉන්නේ සම්මා සම්බුදු කෙනෙක්.
ඒ කියන්නේ ලැබිලා තියෙන අවස්ථාව අනන්ත ගුණයකින් වටිනවා. එනිකා ඒක මගේ රැගෙනීමේ විපාකයක්. අනන්ත ගුණයකින් බරපතලයි. ඉතින් මේ මුළු කතාවෙන්ම මේ ගැඹුරු විමසුමෙන් අපිට ගන්න පුළුවන් ප්‍රධානම පණිවිඩය මොකද්ද? ප්‍රධානම පණිවිඩය තමයි ප්‍රඥාවන්තින්ගේ අත්දැකීම් බහුල අයගේ උපදෙස් වලට සවන් දීමේ වටිනාකම. ඔව්. ආකල්පය තමන්ගේම විනාශයට පාර කපනවා. ඒක තමයි. දැනුම දෙන්න කෙනෙක් හිටියට ඒක ලබා ගන්න ඕන කියන පිපාසය Taman තුරම ඇති වෙන්න ඕන. ඇත්තම කරාදිය ජාතකය අපිට කියා දෙන්නේ ඊටාම ප්‍රබල පාඩමක්. ඒක අදටත් ඕනෙම ක්ෂේත්‍රයකට ඕනෙම වයසක කෙනෙකුට ආදාළයි. මේ කතාව ගැන තවදුරටත් හිතන්නට මම එක අදහසක් ඉදිරි කරන්න කැමතියි. ඒක අද කාලේ අපිට තියෙන ලොකුම අභියෝගයක් එක්ක සම්බන්ධයි. එදා මුවපැටවාට හිටියේ එක ප්‍රඥාවන්ත ගුරුවරයෙක් විතරයි. එයාට තෝරගණියම් තිබුණේ නැහැ. ඔව් එකම අවස්ථාව. එයා ඒ එකම අවස්ථාවත් මංගහැරියා. හැබැයි අද අපි දිහා බලන්න අපිට උපදේශ, අවවාද, තොරතුරු දසතින්ම ගලාගෙන එනවා. අන්තර්ජාලය, සමාජ මාධ්‍ය. ගුරුවරු, ප්‍රවීණියෝ මේ තොරතුරු ගංගවතුර මැද ඇත්තටම සවන් දිය යුත්තේ කාටද? ඒක හොඳ ප්‍රශ්නයක්. වටිනා උපදේශක් සහ අනවශ්‍ය ഘോഷාවක් වෙන්කර හඳුනාගන්නේ කොහොමද? සමහර විට නූතන ලෝකයේ අපේ මෘගමායම් වෙන්න ඕන එක වෙන්නටි. නිවැරදි ගුරුවරයාව නිවැරදි අවවාදය හඳුනා ගැනීමේ හැකියාව. ඒකත් හිතන්න වටින ප්‍රශ්නයක් නේද? ඉතින් මේ මුළු විමසුමෙන් අපිට පැහැදිලි වෙනවා අවවාද නොපිළිගැනීමේ භයානකකම, ඒ වගේම කතන්දර කොයිතරම් ප්‍රබල ඉගෙනීමේ උපක්‍රමයක්ද කියන එක. ඒ වගේම තවත් වැදගත් පාඩමක් තියෙනවා. ඒ තමයි අවස්ථා කළමනාකරණය. ඔව් මුව පැටවාට අවස්ථා 7ක්ම ලැබුණා. ඔහු හැම එකක්ම මඟහැරියා. ජීවිතේදිත් අපිට ඉගෙන ගන්න, නිවැරදි වෙන්න අවස්ථා එනවා. ඒත් අපි අහංකාරකම නිසා, කම්මැලිකම නිසා ඒව මඟහැරියොත් කවදා හරි දවසක නොසිතූ මලපතක පැටලෙන්න පුළුවන්. ඔව් ඒ වෙලාවට පසුතැවිලි වෙලා වැඩක් වෙන්නේ නැහැ. ඒක ඇත්ත. අවස්ථාව කියන දේ හැමදාම එන්නේ නැහැ. අවසාන වශයෙන් සිතන්නට යමක් ඉතිරි කරමුද? අපි කතා කරපු අර වංකාතිවංකා කියන සංකල්පය ගැන. ඒ වටිනාම ජීවිතේ බේරගන්න පුළුවන් දැනුම හැඳින්වුවේ වංකා කියන අර්ථ දෙන නමකින්. ඒකෙන් අපිට නූතන ජීවිතයටත් යමක් ගන්න බැරිද? ඒ කියන්නේ සමහර විට ජීවිතේ ඇත්තටම වටිනා දැනුම, ගැඹුරු ප්‍රඥාව හැම වෙලෙම සරල, කෙලින්, ලේසියෙන් තේරෙන දේවල් නෙවෙයි. ඒව සංකීර්ණයි, වක්‍රාකාරයි. හරියටම. ඒවත් තේරුම් ගන්න මතු පිටින් බලන කෙනෙකුට බෑ. ඒකට ගැඹුරට හිතන්න ඕන, නිහතමානීව ඉගෙන ගන්න ඕන. සමහර විට ජීවිතේ සැබෑ ප්‍රඥාව කියන්නේ සරල රේඛාවක් නෙවෙයි, සංකීර්ණ වංගු තියෙන පාරක් වෙන්න පුරුවන්. අර පාරේ යන්න නම් අර මුව පැටවා වගේ අහංකාරකම අතහරින්නම වෙනවා. අනිවාර්යයෙන්ම ඉගෙනීමට නිවෘත මනසක් තියාගැනීම අත්‍යවශ්‍යයි.